ආර්ථික විද්‍යාව 2020 පාස් පේපර් එකේ MCQ එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නය නොමිල භාණ්ඩයක දක්නට ලැබෙන්නේ පහත දැක්වෙන කවර ලක්ෂණයද? පළවෙනි උත්තරෙන් කියන ඒ භාණ්ඩයට ඇති ඉල්ලුමට සාපේක්ෂව කිසියම් හිඟකමක් දක්නට ලැබේ. දෙවෙනි එකෙන් කියන ඒ භාණ්ඩයේ සැපීමේ අවස්ථික පිරියන් නොමැත. 3. ඒ භාණ්ඩයේ පරිභෝජනය හෝ නිෂ්පාදනය හෝ කිසිදු බාහිරතාවයක් ජනනය නොකරයි. 4. ඒ භාණ්ඩය රජය විසින් ගාස්තුවක් අය කිරීමකින් තොරව සපයනු ලැබේ. 5. ඒ භාණ්ඩයේ පරිභෝජනය සමාජීය වශයෙන් හිතකර බැවින් ඒ රජය විසින්ම සපයනු ලැබේ. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන නොමිල භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. නොමිල භාණ්ඩයක් කියන්නේ මිනිස් වමනාවන්ට සාපේක්ෂව අපරිමිතව සැපෙන භාණ්ඩ හිඟකමක් රහිතව ආවස්තික පිරිවැයකින් තොරව සපයන භාණ්ඩ. එතකොට පළවෙනි එකකින් කියනවා මේ භාණ්ඩයට ඇති ඉල්ලුමට සාපේක්ෂව කිසියම් හිඟකමක් අපි කෝ හිඟකමක් රහිතව. මෙතන දක්නට ලැබේ කියනවා නේද? ඒක ගන්න බෑ. දෙකෙන් කියනවා මේ භාණ්ඩයේ සැපීමේ ආවස්තික පිරිවැයක් නොමැත. ඉතින් ඔව් මේ භාණ්ඩයේ සැපීමේ ආවස්තික පිරිවැයක් නොමැතිනම් ඒක තමයි ෆ්‍රී ගුඩ් එකක් කියන්නේ. ඉතින් ලක්ෂණයක් තියෙනවා. එතකොට එකට උත්තරේ 2. ඊළඟට දෙවෙනි එක ආර්ථික විද්‍යාඥයන් ප්‍රාග්ධනය යන පදයෙන් සුවිශේෂ වශයෙන් අදහස් කරන අපි දන්නවා. ප්‍රාග්ධනය කියන්නේ කැපිටල් කියලා කියන්නේ යම්කිසි භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න මිනිසා විසින් නිෂ්පාදිත නිෂ්පාදන ආධාරක. හරිද? යන්ත්‍ර සූත්‍ර උපකරණ ඔය වගේ දේවල්. හරි කිරි ගවයන් මේ වගේ දේවලුත් අයිති වෙනවා. ඒව තමයි ප්‍රාග්ධනය කියන්නේ. ඉතින් උත්තර 5ක් දීලා තියෙනවා. එක වෙනත් භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීම උදෙසා මිනිසා විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ. පළවෙනි උත්තරේ තමයි උත්තරේ 2ට 1. එතකොට ඊටු ඒවට යන්න ඕනිත් නෑ අපි නිකන් බලමු. දෙකෙන් කියන ව්‍යාපාර වස්තු සහ පිළිනපත් ස්වරූපයෙන් ප්‍රාග්ධනයේ මිලයට ගැනීමට යොදා ගනු ලැබ මුදල්. අපි කියනවා ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය කියන්නේ මූර්ත සංකල්පයක්. මූල සංකල්පයක් නෙවෙයි. එතකොට ඒක ගන්න බෑ. ප්‍රාග්ධනයේ මිලට ගැනීමේ අරමුණින් කුටුඹ විසින් සමුච්චනය කරන ලැබ ඉතුරු. ඉතුරුම කියලා කියන්නේ ප්‍රාග්ධනය නෙවෙයි නේ. ඒක වෙනම දෙයක් නේ. ප්‍රාග්ධනයේ මිලට ගැනීම සඳහා ව්‍යවසායකයෙක් විසින් භාවිතා කරන මුදල් නෙවෙයි. මූර්ත දේපල වනාන්තර ලෝහ සහ khනිජ සම්පත්. මූර්ත දේපල වනාන්තර ලෝහ khනිජ සම්පත්. මෙතන මේ වනාන්තර khනිජ සම්පත් ඒක අයිති වෙන්නේ ඒවා භූමියට අයිති වෙන්නේ. ඉතින් මේක ගන්නත් බෑ. උත්තරය ආන්සර් 1.